ස්ථානයේ සඳහා පිරුණ අනුග්‍රහ ලබා දෙන්නේ. ඉතින් මානවීය මෝටර් සතිපති චන්දන මානවීය මැතිවරණි ඔබට මේ ස්තුතිය ගෞරවය වීග ස්පෝර්ට් වෙනුවෙන් සීතාවකපුර බජාජ් ආලව නියෝජිත මේ යුද හමුදාවේ එලිට් සරත් මේ තමයි බලයක් කොහොම තමයි ලංකාව දාන්නේ එනම් බලය අද ඇවිල්ලා ඉන්නවා. ඒ කාලේ බලය වෙන්නුව බලයගේ හැබැයි මේ කාලේ කොල්ලන්ගේ කෙල්ලගේ බලය දකින්න ආවා. ජය වේවා. ඒ වෙනමන ආරම්භයට දෙහියෝ විතර සෙට් එක ළඟින් හැරවි නැවත ප්‍රතිස්ථානයට පැමිණීම. ඔන්න අපි වරක් කරන ඕනි තරග කරුවන්ට ඉතින් ඒ වෙනමොඩ තරග සංවිධායකින් අතරේ දෙහියෝ විතර සෙට් එක ගාවින් හැරිලා නැවතත් මේ ස්ථානයට පැමිණීම තමයි අභිප්‍රාය බලාපොරොත්තුව. එhmenan 2026 සීතාවකපුර පරිවර්තනය පාපැදි ලෝකයේ වටහතේ සර්වේ මතකය අලුත් කරන වටහතේ ප්‍රථම 13 පහළ ඊළඟ පරපුර බිහි කිරීමේ පරමාර්ථී ව්‍යායාමයටයි අපි යන හදන්නේ. එනම් පාරේ ඉවත් වෙන්න පාර ඉඩ දෙන්න සංවිධායක මණ්ඩලයට අයුම්කම් දෙන්න පොලිසියට අවනත වෙන්න. ඉතින් පාර පොඩක් තව මේක වඩා එළියට ගියනව සුදු ඉරගාවට වගේ සුදු ඉරට ගියනවා හරි. එතකොට හරි ලස්සනයි. රූපහිනේ මේ ලෝකෙටම කියනවා අවිස්සාවෙල මිනිසුන්ගේ විනය, අවිස්සාවෙල මිනිසුන්ගේ හික්මීම, අවිස්සාවෙල මිනිසුන් කොච්චර කීඩාවට ආදරෙද කියලා මේ ලයින් එකේ इनाउंस करना माइक के बोटा किरण देंड इनाउंस करना राइट सुबह 10 रखते हैं अबे 13 पार तरगे ආරම්භ කිරීමට සියලු කටේ සූදානම්. මෙම තරගයේ ඉදිරියෙන්ම පොලිස් ප්‍රචාරක රථය ගමන් කරනවා. ඊට පස්සේ මිනිස්සු දෙදෙනෙක් සමග පොලිසිය ට්‍රැෆික් බයිසිකලේ ගමන් කරනවා. ඊට පස්සේ තමයි මේ තරගය ගමන් කරන්නේ. ඊට පස්සේ ප්‍රධාන මිනිස්සු රථයේ මම ගමන් ඔය සුදුපාල කාර්යය පස්සේ කාර්යය ගන්න තියෙනවා. ඔය පිටිපස්සෙන් ගන්න මේක ඉස්සරහින් ගන්න බෑ. මේ කාර් එක ගන්න ඉස්සරහට මේ කාර් එක ගන්න රේස් එකත් එක්ක යනවා ඒක. ඔතෙන් පස්සට වෙන්න 5 4 3 2 අන්න වඩෙන්න පොඩ්ඩක් ඉන්න ඕගොල්ලෝ දැම්මම පුරුදු වෙන්න 5 4 3 2 1 කියලා මෙතුමා කොඩිය ඔස්සනවා. එතකොට තමයි ආරම්භය. එතකයි යන්න එපා. right ready 5 4 3 2 1 go 13 පහළ ස්ථාන තරගයේ සීතාවකපුර වනේ දෙවන පියවර බිහි කිරීම ජාතික තලයේ දෙවනි පියවර මේ වගේම යුද විජේසූරිය මහතා තමයි මේ සියල්ල සම්බන්ධීකරණ කටයුත්තේ කම්පා දිස්ත්‍රික් නගර සංගමේ ගම්ලේකම් යුද විජේසූරිය මැතිතුමන් ඉතින් ඒ වගේම ලේසිරි රූපසිංහ මැතිතුමන් අපගේ සීතා මහත්මිය ඇතුළුව ඒ වගේම චන්දන ඒ වගේම චානක දුක්වංශ වැනි අයවලුන් ඒ වගේම මේ තරගයේ සජීවීකරණයේ ජාතික නාලිකාව ජාතික රූපවාහිනිය sprint ජයග්‍රහණ වෙනුවෙන් උද්‍යෝගයක් වලට පත් වේවි අභිප්‍රේරණයක් වලට පත් වේවි ක්‍රීඩකයන්ට ಭಾರತ සඳහා සහභාගී වෙන්න. නගරයේ සූදානම් ඉලලාන්ට ගන්න සියලුම අත්පඩි ඉවත් කරයි පොලිසියෙන් ආරම්භක අපිට පෙනෙන්න තිබෙනවා. සියලු සූදානම් ආරම්භක සංඥාව ලැබීමයි අපේ බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් සූදානම් ආරම්භක සංඥාව ලැබී සිටින එක රැඩට මේ ස්ථානයේ නිදහස් වෙන්නේ අද විගෝ ස්පෝර්ට්ස් වට හතේ තරග මතකය අලුත් කරලා ස්වර්ණ ජයන්ති 2026 තරගයේ ජයග්‍රහණය ලබන සතු කරගන්න. ප්‍රථම ස්ථානයේ, දෙවන ස්ථානයේ, තුන්වෙනි ස්ථානයේ ලක්ෂ ගණනින් මුදල් තෑගි හිමිවද්දී තවත් ජයග්‍රහණ වෙනුවෙන් මුදල් මේ ත්‍යාග පිරිනමන්න සූදානම් ඉන්නවා. ස්ප්‍රින්ට් ජයග්‍රහණ වෙනුවෙන් ත්‍යාග මුදල් පිරිනමන්නට විචාරය සම්බන්ධයෙන් ඔබේ අවධානය සදා යොමු කරන්න. ලබා දෙන අධ්‍යක්ෂකගේ පළපුරුදු සජීවීකරණ අධ්‍යක්ෂකයා ජාතිවාහිනිය සංඥාව සඳහා අවසාන සංඥාවක් ලැබී අවසන්. මතක් කරේ නැත්නම් තවත් කියනවා. සුභාෂ් අධිපති සුභාෂ් කතාව සමාහත දෙදෙනාම ආරම්භක සංඥාව දෙමින් සූදානම්.
පෙරගමන් රට සූදානම්. තරග විනිශ්චය මණ්ඩලයේ ස්ථානගත වී අවසන්. සජීවීකරණය සඳහා තරග මාර්ගය පුරා සජීවීකරණය ජාතික රූපවාහිනිය සූදානම්. මෙන්න අවසන් සංඥාව සඳහා තරග ආරම්භක සංඥාව සඳහා සියලු සූදානම්. එක රෑඩට තරගකරුවන් යොදා හැරෙන්න තව තත්පර ඒකයි. මෙන්න ආරම්භක සංඥාව Sudah petang nanti, sudah betul